Yo, what's up guys? Sitting ගැම්මක් කොල්ලන් ඉතින් මේක තමා ලංකාවේ ඇඳන සුපිරිම හොරර් ගේම් එකක් ඉතින් වලව් නැත්නම් ක්‍රොස් මෙන්ෂන් ඉතින් පටන් ගත්ත ගමන් මොකද්ද කරන්නේ එකෙන් මෙතන බුදි මන් ඩයරි ගියෝ උදේවි මෝඩයා උඹ ඔතන මැරුණට යකෝ මම මැරෙන්නේ නෑ මං කොහොමද මේකෙන් පැල්ලන්නේ ඒක තීරුම් ගනින් ගොනා එහෙනම් ගාස් අපි මේකෙන් පැල්ලෙමු වැඩි බයිලා ඕනේ මේක තියෙන්නේ මම දන්න විදිහට කාසි එකතු කරගන්න. හරි කී එක ගත්තා. තින් දොර ඇරලා තමයි ග්‍රැනි එකේ සිස්ටම් එක තමයි guys. අයි මතක නැද්ද ග්‍රැනි එකේ තොන්න ඔය කැල්ල තමයි තියෙන්නේ. අපිට මේක වැඩන්න විසික් කරා. මේ තියෙන දියමන්සල. අනේ නිදන් වදුල පොඩි. තෙවන මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන්. කාසි 12ක් රනින් අරගෙන පාමුලින් එහි තබාපන්. ගල් දොරක් ඇත ඇතුල් වීමට නාග මැණිකක් සොයාපන් එයින් මත්තේ නිදානක් ඇත යකුට බිල්ලක් පුදාපන් ඔව් එහෙම තියනවා මුලින්ම අයියා මට මෙතනින් තමයි වැටලා තියෙන්නේ පොරනේ හරි මෙහෙ මොකුත් නෑ මෙහෙ නෑ එන්නේ ඊ කාසි එන්නේ සලකුණ තියෙන එක තමයි ගන්න ඕනේ guys පේනවනේ ඉතින් ආයේ මෙතන ඉතින් guys දැන් ඔයන්න තියෙන කාසි 12 මෙව්ව තරින්න පුළුවන් හරි මම බඩු බෑ කියලා මේක ඉන්න නපුරු ආච්චි කෙනෙකු සීයා කෙනෙකු හෙල්ප් පෝෂන් එක මේක බෑ හරි යා මෙතන දොර තියෙනවා දැන් නවතක් කරන්න මොනවද මේ කාසි වැඩක් නැති කාසි ඒ කාසි ගන්න පුළුවන් මේ ගේම් එක වින් කරන්න තිබ්බා මට මිනි පෙට්ටිය අරින්න බුල ඔව් අසරණේ මැරිලා guys අලි දීමන්ස මම මොකද්ද මට කික කියවුනේ මෙව්වගේ තින්දල හිටලා කාසේ තියෙනවා මම ඔය බොරු කියන්නේ guys මම කලින් මේ ගේම් එක ගහලා දින්න ඒකයි කියන්නේ පළපුරුද්දෙන් කියන්නේ guys හරි තව කාසියක් ගැම්මක් තමයි කාසි 12ක් හොයන්න ඕනේ තව මැණිකකුත් එක්ක මැණිකක් guys මැණික පොතේ හැටියට කාමේදී මම බැල ක්‍රෝබා එක නැත්තේ කිය. හැම ගේම් එකක වටිනම ආයුධ තමයි මේ ක්‍රෝබා එක. මොන ගේම් එකකට ගියත් ක්‍රෝබා එක තියෙනවනේ. ඔයදී මුලින්ම මිටි ඇන ගලවල යන්න තියෙන්නේ ඉතින් අය ගැම්මේ. මේක මම බැලුවා මේ යට ඇනේ විතරක් ගලවලා හිමීට අර මෙහෙම නැමිලා යන්න. ඔහොම නැමිලා යන්න පුළුවන්නේ. එතකොට අර ගෑණි ඇවිල්ලා පන්නන්නේ නැහැ කියලා හිතුවේ බලද්දි එනවා. වැඩක් නැහැ මේ කැල්ලෙන් එනවා. අපි පෙනි හැංගුණොත් පොඩ්ඩ අපිව අල්ලගන්න තියෙන chance එක වැඩි. නිකන් ඇත්ත ගනි යන්න දීපි. යන්න දෙනවා. බය කරනවනේ. වැඩන්නේ ඒක මෙලොරෙක් දන්නේ. හරි මිටි හැදුනා. හරි ඔහම නැමුණා. නැමියන්කෝ බං. මට මේක එක සැරයක්වත් තාම කාසියන්නත් තිබිලා හම්බුන්නේ නැහැ. අම්මට හුඩු මේකෙත් තියෙන්න හරි දැන් බොහෝ දුරට හරි ගෑණි ඉන්න පුළුවන් උඩ. මීට යන්න ඕනේ. ඔහේ හිටපිය. මුලින්ම ආව ගමන් මේක කඩා ගන්න ඕනේ. මේ කඩාගත්ත එක බඩු ඊසි. මේකෙත් ඉතින් හැම ගේම් එක වගේ රටාවක් තියෙනවා. තාමට හැබැයි රටාව නම් අල්ලගන්න බැරි වුණා. රටාව කෙහෙවදත් අර ගෑණි ඉන්න දන හොයා ගන්න ඕනේ. මේකෙත් කාසියක් තියෙන්න ඕනේ. මං හිතන්නේ මේක තමයි අමාරු රටාව. ඔව් guys. කොහොම හරි මගේ ලක් එකට හම්බලා තියෙන අමාරු රටාව. කරන්න දෙයක් නැහැ guys. ලැබීම සතුටක් කියලා යන්න තියෙන්නේ. හරි කාසි ටික ෆුල්. දැන් කාසි පහක් හොයාගත්තා. කවුද යකෝ? 1 2 3 දෙයියෝ සී කරගත්ත දිව්වෝ. ඉතින් guys උඩට දිවිල්ල තියෙන මී හරි නෑනේ. හරි අතන තියෙනවා. ඔය හිටපිය හොරා. මම දිවිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් guys ඉතින් මුළු ගේම් එකම දිවිල්ලක්. guys පොඩි අවුලක් වෙලා තිබ්බේ. ඔච්චර ළමයිගේ සද්ද තිබ්බේ නෑ දැන් තමයි සද්ද. මේකේ කඩු කරලා සද්ද. මොකද දින්නේ? ඉතින් guys
යකෝ ඉතින් මේ කන්ට්‍රෝල් පිස්සු නටනවා. පොඩි ලැග් එකක් තියෙනවා මේකේ. හැබැයි ලංකාවේ සුපිරි ගේම් එක. මං හිතන්නේ මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දැම්මට විතරයි. දැම්මට පස්සේ විතරයි. මං ගහනකොට පොඩි ඒ ලැග් එක පොඩ්ඩක්වත් ලැග් තිබ්බේ නෑ ගේම් එක. දාපු ගමන් ආවා. ඉතින් බඩ පේනවා. පොඩ්ඩක් 100යි මීට යනවා වෙලා ගන්න පුළුවන් බඩු ටිකක් තියෙනවා. මේ ගිහලා දාගමු. මොකේට නූනට හොඳයි නේද? පැනල පල්ලෙහාට යන වැඩේ නම් ඊසි ඉතින්. දැන් මම කාසේ 6ක් ඉතින් ගැම්මත් තමයි. ගෑණි අම්මට හුදු. ඉනාව කැතයි ඈ. මම හිතන්නේ මෙතන කාසියක් තිබ්බා. හරි. ඒකේ පල්ලෙහාට එන තා වෙලා තියෙන එක පොඩ්ඩක් මෙඩික චෙකප් එකක් දාගමු. එතන මොකුත් නෑ. එතනම ඒ කැරේ නැද්ද මේ කැරේ? නේද? කලෝක ස්වභාවය. ලෝක අචින්තියක. එනද හිතා ගන්න බෑ හිතන දේ වෙන්නේ. බෙහියම් කොරිද්ද? ඉතින් ගයිස් මේ ස්පීඩ් රන් එකක් කියලා හිතන්න එපා. හායි අක්කේ කිරිමීට උඩට යන්නේ මේකට දැන්නලා ඒව රෝගනේ මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. හොඳ තැනක්ද මන් දන්නේ නැහැ. මට ගෑනියනවා හැංගුදා අල්ලපංගෝ මගේ නැත්ත. අඩෝ හෙල්ට් මෙච්චර වැස්සද? තපා ඇඳේ එහා පැත්තේ තිබ්බ හෙල්ට් රීජනරේට් එක කොලගනේ. අඩෝ ඇඳේ යටි බම්බේ ඒක අල්ලන්න. ආරනේ ගාස් මේක වෙනරට යන්නේ. යේ ගහද්දි වැංගුණා ගායිස්. එතන නටනවා. වට ලස්සන කකුල් දෙකක් තියෙන හැබැයි. යන විදිය ඒකට ඇවිදින්න බෑ මං කියන්නේ ගයිස් ඈ. ඇවිදින්න අර මොකද එක්කවට රූට් ලෑනවා. කෑ ගහන එක වගාගෙන ඉන්න. ගැම්මක් ගයිස්. ආසියනම් තියෙනවා. ඒක එනවත් ඒ සද්දෙට තමයි. මට හරිම අමාරුයි. අමාරුයිද? ඒක ගන්න ඕනේ. ඒ කියන්නේ මම ටික රඩෝවේ දාලා වගේ යන උඩට. අනේ ජැම්පාකාරය තොට බයද අපි. හරි හැංගුණා. නයිස්. අදේ යෝ වැටිය පොව. තව පුතේ හැටියට පුතේ තියෙන්නේ කාසි දෙකක් හොයන්න විතරයි. මට උඩු වාච්‍ය සුරතලේ වාච්‍ය සුරතලෙත් ආවා ගයිස්. එනවා ඉතින් මට පොතේ හැටියට බලන්න දෙන්නේ මේ පැත්ත ක්ලීන්. තව බොයිස් ඇන්ඩ් ගර්ල්ස් කාස් මොකක්ද ඒක? දෙකයි තියෙන්නේ හොයන්න. අරකි දැන් මෙතනින් එන්න ඕනේ.
අතර එක කාසියක් තියෙනවා බොහෝ දුරට. අර උඩ පේන පොට් එකේ. අර එන්නේ සුබමණිකවගේ මල් කෑල්ලව ඉන්නයි. වයසට නෙවෙයි තියෙන මල් කෑල්ලව ඉන්නේ. ඔයා අපි යන් උඩට ග්‍රෑන්ඩ් Hi grandpa. Kata grandpa gini. Mal kaya ඉන්න නේද? ඒක මල් කාලා ඉන්නේ. අය. මල කොල්ලනේ. අම්මට උඩ. මේ ඉන්නවා සුට්ටු. සුට්ටු. මොහොර කට්ටිය ඉන්නවා. අපි නිකන් ඉන්නේ කොයින් එක ස්ලොට් එකට දාගමු guys. මේක ඉතින් වැඩි වෙන ගේම් වැඩි පුර දික් වෙන ගේම් ප්ලේ ගන්න නෙවෙයි guys. පොර කැපෙනවා. පොරට මගේ සුවඳ දෙන්නද? නෑ guys උඹ ඉන්න උඹ යන්න ගියාම කියලා. යන්නේ සුදු පුතා යන්නේ. අනේ මණික යන්නේ. යන්න බා. Hi bye. Hi bye. Hi bye. Hi Nadia. මම අද මේකද රත්තරන් බඩි කුස්සන්න යන්නේ. නයිස් නේද? සුපිරි නේද? මේ තෝනම ගුණේ කතා කරපන්කෝ. ලස්සනයි. මේක රොකදන්නේ හංගන්නේ. කො මේ ගේම් එකේ සිදුරක්. අතෝ ග්‍රැනි කිස්තෙල්ල ගාගේ. හිලකින් අහස වේනවා. මම මේ ගේම් එකේ වහල් දැක්කේ නෑ. මෙතන උච්චර ගහලා. අම්මට දැඩි කරන්නේ මේ මල් කොල්ලොත් එක්ක වෙන්නේ බය කරනෝනේ ඉතින් ඒකේ පොඩ්ඩ එනකන් ඉමු ඉතින් නැත්තම් බෑ ග්‍රෑන්පා ග්‍රැනි උන් දෙන්න ග්‍රෑන්පා ග්‍රැනි මොකද බණ්ඩා නේද බණ්ඩා උන්ට වෙනකන් අංක සලිත වෙන සින්දුවක් තමයි සෙට් එකකට ඉතින් ගැම්මක් තමයි ඉතින් මට සබ්ස්ක්‍රයිබ් එකක් හරි ගහන්න සපෝට් එක දෙන්න අහම සින්දුව ලස්සන ගමන් පොඩක් කට වහගෙන ඉන්න සින්දුව අහන්න දීලා එවැනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළොසක් රනින් අරගෙන පාමුරින් තබාපන් ගල් දොරක් ඇත ඇතුල්වීමට නාගමැණිකක් සොයාපන් එයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක පුදාපන් සින්දුව ඉවරයි අසාසිර ඔබ සැමට ස්තුතියි අඩේ guys ඔහෙ ගන්න කාසිය නේද පොතේ හරියට guys සතර තමයි තියෙන කාසිය අඩේ අඩෝ මට හරි මගේ හොද්ද guys මගේ අරුනේ එක කාසියක් කොහරි මග මෙතන වද නෑ guys දෙන්න යන්නත් බෑ කොහොද කරේ
මට උඩු මේ තියෙන්නේ ඉතින් මල් කොල්ල වගේ. අහමු තව සින්දු කෑල්ල. පොඩි ඒත් එක පොඩි කයියකුත් නැගිටි. මේ නතරුව කෑවා. උනාද දරුවෝ කියලා. ඉතින් guys මේ වීඩියෝ එක subscribe කරලා ඉතින් comment කරලා share කරලා තියාගන්න. ඉතින් ගැම්ම කල්ලම 50 subscribers ලා 50ට support එකක් දෙන්න ඉතින් ඒ විදිහට. එක views එකක්වත් ගියේ නෑ දව පළවෙනි වීඩියෝ එකට මේකට views 5ක් හරි බලාපොරොත්තු වෙනවා guys. අලුත් ගැම්මක් කරන්න හිතනවා. එහෙනම් කොල්ලෝ මේක ආදිය දාලා ගේම් එක ඉස්සර කරගන්න. ඉන්නේ තින් පොඩ්ඩක්. දුක්ඛානේ ඉතින් ගේම් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා එන්න ඉතින් ආ ගෑණි ගේම් එකක් නෑ. දැන් මට ටික් එක දැන් තියෙන ඉතින් එන හුරා පැන්නා වගේ දුවන්න. මම දකුණේ මාව දැක්කද? මම දුවන්නේ මම මෙතන ඉන්නේ. අනේ පව් වංච කියා. ඒ හිතලා තියෙන්නේ මම දුවනවා කියලා. අයියෝ මම ලීවරේ දැම්මෙත් නෑ. යෝ මම ලීවරේ දැම්මේ. හිටපන් ගොනු ලීවරේ දැම්ම. ඒ ගල ලීවරේ. ඒක බොර ඇර. ගානට වල. guys රත්තරන් යරනවා. යෝ රත්තරන් guys ඉතින් යම්බන් රත්තරන් වලට උම්ම එකක් දීලා ඉන්න. මේ තියෙන්නේ නිදානේ. ඔව් අඩු නිදානේ. හැමතැනම රත්තරන්. ඔව්. මැණික් වලින් පිරීලා. ඔව් අඩේ. හා? මොකද ඒක? කවුද කොමේ ගෝතයිම්බර? මොකද ගෝතයිම්බරගේ ඥාතියෙක් පච්ච කොටපු. ඉතින් guys to be correct. මේක තමයි part 2 ඇවිල්ලා නැහැ. part 2 ආව ගමන් වලට දැන් ඉතින් කොල්ලනේ මේක ලංකාව දුරසිට ගේම් එකදී මේක කමෙන්ට් කරලා share කරලා like කරලා subscribe කරලා පුළුවන් හැම රෙද්දම කරලා තියාගන්න. ඉතින් කොල්ලෝ අදට අපි ගියා set එක goodbye.